බොවන් ඉතින් අපි අද විජේසාරි මන්දිරේන ඔයාලට ගෙනල්ලා තියෙන අලුත් සාරීස් පෙළක්. ඉතින් මේ සාරි මේ දැන් මේ අපි පෙන්වන සාරි එකේ යන්නේ විචිත්‍රා මැටීරියල් එක. විචිත්‍රා මැටීරියල් එකට පොඩි බතික් ඩිසයින් එකක් යනවා. ඉතින් ඒ වගේම තමයි මේකේ මුළු සාරි එකම එකම විදියට තමයි යන්නේ. සාරියකට වගේ අඳිනවා නම් මේ ඩිසයින් එක වඩාත්ම ලස්සනයි. ඉතින් මේක නයිට් ෆන්ක්ෂන් එකකට ඒ වගේ ඕනම දෙයකට අඳින්න පුළුවන්. ඒ වගේම ඩ්‍රේප් කරන්න හරිම ලේසි. ඉතින් මේ සාරි එකේ තව කලර්ස් බොහොමයක් අපි ගාව තියෙනවා. ඉතින් ඔයාලට විජේසාරි මන්දිරයට ආවොත් මේ වගේ ලස්සනම සාරියක් ඔබගේම කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි දැන් මේ බලන්න ලෑස්ති වෙන සාරි එක ශ්‍රී ලංකන් බතික් සාරි එකක්. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ සාරි එකේ ඩාර්ක් රෙඩ් කලර් එකක් එක ලයිට් කලර් එකක් මික්ස් වෙලා තමයි සාරි එක යන්නේ. ඉතින් මේක මැටීරියල් එක ගත්තොත් කොටන් වොයිල් මැටීරියල් එකක්. ඒ වගේම මේ සාරි එකේ තවත් කලර්ස් තව ඩිසයින්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේම ලස්සනට යුනික් විදිහට අඳින්න කැමති ඔයාලට ඉතාමත් අඩුම මිලකට විජේසාරි මන්දිරයට ආවොත් මේ වගේ ලස්සන සාරි එකක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම මේකේ තව ඩිසයින් තව කලර්ස් ගොඩාක්ම අපි ගාව තියෙනවා. ඔයාලටත් පුළුවන් විජේසාරි මන්දිරයට ආවොත් මේ වගේම ලස්සන සාරියක් ඔබගේම කරගන්න. ඉතින් අපි දැන් මේ බලන්න ලෑස්ති වෙන්නේ අපේ බතික් සාරි එකතුවේ තවත් අලුත් සාරි එකක්. ඉතින් මේ සාරි එකේ මැටීරියල් එක ගත්තොත් මේක සුපර් වොයිල් මැටීරියල් එක යන්නේ. ඉතින් ඒ වගේම මේ සාරි එක ඔයාලට ට්‍රැඩිෂනල් විදියට ඔයාලා අඳින්න කැමති නම් මොකක් හරි හොඳ විශේෂ අවස්ථාවකට මේ සාරි එක ඔයාලට අඳින්න පුළුවන්. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ ෆ්ලීට්ස් වලට තියෙනවා වෙනම කලර් එකක් ගිහිල්ලා. ඒ වගේම ඒ කලර් එකත් එක්කම ෆෝල් එකට තවත් කලරකින් තමයි යන්නේ. ඉතින් මේකේ මේ 2 කලර්ස් වලින් තමයි සාරි එක යන්නේ. ඒ වගේම තව චූටියට බතික් රැක් එකක් ගිහින් තියෙනවා. ඉතින් මේක සාරි ඔසරි මේ ඕනම විදියකට අඳින්න පුළුවන්. ඒ වගේම ඔයාලට තියෙන ඔෆිස් ෆන්ක්ෂන් එකකට ඒ වගේම මොකක් හරි උත්සවයකට අඳිනවා නම් එහෙම ඕනම දෙයකට මේ සාරි අඳින්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන යුනික් ඩිසයින් වලින් අලුත් සාරීස් ඔයාලට මිලදී ගැනීමේ හැකියාව තියෙන විජේසාරි මන්දිරයට පැමිණියොත් ඉතින් සාරීස් විතරක් නෙමෙයි මේ සාරීස් වලට අවශ්‍ය සියලුම දේවල් ඔබට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් අපි මේ දැන් බලන්න ලෑස්ති වෙන්නේ අපේ බතික් සාරි එකතුවේ තවත් අලුත් සාරි එකක්. ඉතින් බතික් සාරීස් කිව්වහම අපිට එකපාරටම හිතට එන්නේ බතික් කියන්නේ කොමන් ඩිසයින් එකක් කියලා. ඉතින් ඇත්තටම මේ ඩිසයින් එක ගත්තොත් මේක කොමන් නැහැ. මේක අලුත් ඩිසයින් එකක්. මේකේ තියෙන කලර්ස් 3කින් තමයි සාරිය යන්නේ. ඒ වගේම මේකට ලස්සන ෂෝල්ඩර් ඩිසයින් එකක් තියෙනවා. ඒ වගේම උඩ යට දෙකේම බෝඩර්ස් දෙකක් එක්ක ලස්සන හෙඩ් පීස් එකක් තියෙනවා. ඔයාලට ඉන්දියන් වගේම කැන්ඩියන් ඩිසයින් එකකට උනත් මේ සාරිය ඩ්‍රෙස් කරගන්න පුළුවන්. ඒ වගේම ගර්ල් කෙනෙක්ට නම් මේක ලස්සනට අඳින්න පුළුවන්. ෆන්ක්ෂන් එකකට උනත් මේ සාරි එක අඳින්න පුළුවන්. ඒ වගේම මේකේ මැටීරියල් එක ගත්තොත් සුපර් වොයිල් මැටීරියල් එක යන්නේ. මේකේ කලර්ස් යන්නේ නැහැ. ඉතින් ඒ වගේම මේක ඕනම අවස්ථාවකට ඔයාලට අඳින්න පුළුවන්. ඉතින් මේකේ සාරි එකේ ඩිසයින් එක ගත්තොත් ලස්සන ඩිසයින් එකක් යන්නේ. වයිට් රෙඩ් ග්‍රීන් මික්ස් වෙලා යන්නේ. ඉතින් මේක ඇත්තටම යුනික් සාරි එකක්. ලස්සනට අඳින්න කැමති ඔයාලට තාමත් අඩුම මිලකට විජේසාරි මන්දිරයට ආවොත් මේ වගේ ලස්සන සාරියක් ඔබගේම කරගැනීමේ හැකියාව තිබෙනවා.